දැන්ට අපි 12ක් කොළුවේ තියන් ඉන්නේ මොකද අපේ මේ වෙදර් එක සැරෙන් සැරේට චේන්ජ් වෙනවා. ඉතින් hopefully pace 3ක් යන්න තමයි හිතන් හිටියේ. ඉතින් නමුත් විකට් එක ටිකක් ෆ්ලැට් වගේ අපිට පේන විදියට. ඉතින් හෙට උදේට තමයි ගහන්න පුළුවන් ඩිසයිඩ් කරන්න. දැන්ට සොනාල් ශ්‍රී ලංකාවේ ලොකු chance එකක් තියෙනවා. මොකද විකට් එකේ තත්ත්වෙත් එක්ක ස්පිනර් කෙනෙක් වුණොත් මම හිතනවා සොනාල් තමයි හොඳම ඔප්ෂන් එක කියලා. ඉතින් දැන්ට ලොකු possibility එකක් තියෙනවා සොනාල් ශ්‍රී ලංකාව. Obviously plan එක නම් ඉතින් විකට් 20ම ගන්න ඕනේ. අනිත් පැත්ත තරඟය ජයග්‍රහණය ගන්න. ඉතින් ඒක තමයි ලොකුම අභියෝගය මේ වගේ විකට්ස් වල ගහද්දි. ඉතින් මම කලිනුත් කතා කරා වගේ අපේ bowling combination එක තමයි හරියට balance කරගන්න ඕනේ. මොකද අපි වැඩිපුර pace එකක් යනවාද spin එකක් යනවාද කියලා හෙට උදේ decide කරන්න ඕනේ. ඔයා හිතනවා නම් මම හොඳයි කියලා මම 4 ගහන්න ලෑස්ති. ගොඩක් දුරට මම 4 ගහයි මේ මැච් එකේ. අපි බෝලර්ස්ලත් එක්ක chat එකක් දැම්මා. මොකද අපිට තේරුණා මේ පළවෙනි දවසේ තමයි grip එක අපෙන් ගියේ කියලා. මම හිතන්නේ ලොකු වැරද්දක් කරේ නැහැ බෝලර්ස්ලා. නමුත් අපි හිතුවට වැඩිය සෑහෙන ලොකු සංඛ්‍යාවක් සහ සෑහෙන ලොකු ඕවර්ස් ප්‍රමාණයක් එයාට බැට් කරා. ඉතින් ඒක තමයි මම හිතන්නේ අපිට පාඩුවට හිටියේ. නමුත් අපි ගොඩක් ළඟට ආවා. ඉතින් අර කිව්වා වගේ ඒ තිබ්බ ગેප් එක තමයි ගොඩක් වෙලාවට පස්වෙනි දවසේ නෝඩ ඩිසිෂන් එකක් නැතුව යන්න උනේ මැච්. ඔව් තිබුණා. මොකද අපි හිස්ටරි එක අරන් ගත්තොත් කලින් තරඟාවලිය විතරක් නෙමෙයි ඊට කලින් තරඟාවලිය වලත් ගොඩක් වෙලාවට පේස් තමයි බංග්ලාදේශ විකට්ස් අරන් තිබ්බේ. ඉතින් මම හිතන්නේ 70% විතර ප්‍රමාණයක් පේස් එකෙන් අරන් තිබ්බේ. ඉතින් අපි ඒක ගැන සෑහෙන කතා වුණා. නමුත් අපි මේ ශ්‍රී ලංකන තනතිරුත් එක්ක ටිකක් අමාරුයි පේස් තුනකට සෙල්ලම් කරන්න, විශේෂයෙන් ගාල්ල වගේ තනතිරුවක. ඉතින් බලාපොරොත්තුවක් තියෙනවා මෙහි පේස් තුනක් ශ්‍රී ලංකාව. නමුත් හෙට උදේට විකට් එකේ තත්ත්වය බලලා විදර් එකේ තත්ත්වය බලලා තමයි ඩිසයිඩ් කරන්නේ. සමහර වෙලාවට එක බෝලර් කෙනෙක් අවුට් යන්න පුළුවන්. ඉතින් අපිට ඒතකොට අනිත් පැත්තෙන් ඒ බෑකප් එක දෙන්න ඕනේ. ඉතින් ගාල්ලේ තරගේ මම හිතනවා පේස් එකෙන් ඒ බෑකප් එක හොඳටම දුන්නා කියලා. මොකද මම හිතනවා පේස් එකෙන් අපි හිතුවාට වැඩිය හොඳට ජොබ් එකේ දෙන්න කරා. ඉතින් මම හිතනවා ඒක නෙමෙයි ලොකු එෆෙක්ට් එකක් තියෙන. මම හිතන්නේ විකට් එකේ කන්ඩිෂන් එක තමයි. ඉතින් තේරෙන්නේ නැති දවස් 5ම වගේ ලොකු සපෝට් එකක් තිබ්බේ නැහැ ස්පින් එකට. ඉතින් මම හිතනවා පොඩි දංකාවීමක් හරි තිබ්බොත් ප්‍රභාත් ගේම් එකට ඉක්මනට එයි කියලා. ඔව් දැනට මම හිතන්නේ ටිකක් ෆ්ලැට් විකට් එක SSC එකේ. ඉතින් හැබැයි අපි අන්තිමට ගහපු තරඟවල NSL තරඟවල තුනේ විකට් එක ෆ්ලැට් තිබුණා. නමුත් අන්තිම දවසේ වගේ වෙනකොට ගොඩක් වෙලාට දංකා වෙන්න ගත්තා. ඉතින් අපි ඒක තමයි ගොඩක් වෙලාට එක්ස්පෙක්ට් කරන්නේ. ඉතින් අපි හොඳ ටෝටල් එකක් දාන්න බලනවා ෆස්ට් ඉනිං එකේ. දාලා ඉවරලා ඒගොල්ලන්ට සෙකන්ඩ් ෆෝර්ත් ඉනිං වගේ එනකොට ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න. Miraj is returning to the Bangladesh squad for the next test. Okay. Now they have the 5 proper bowler. So do you think maybe Hasan Miraj could be a threat to your team? I don't think so. He played the last couple of test matches as well at home conditions in Bangladesh. So it's not huge threat, but he's performing well for their countries and as well as our players. So I think it's going to be a good game. Nana, you saw the pitch and you were practicing spin a bit more. You are focusing on spin more. Are you expecting a spin-friendly wicket from here also? And I saw that you are practicing return catch also. I mean bowling and then return catch. What's the background story for this? Well, as I've spoken to our media as well, it's going to be a flat wicket. So it's normally flat wickets going to turn in the last days, last couple of days. So I think, it's going to be a little bit spin maybe end of the test match. And you're practicing? Yes, of course, it comes, we have to practice it. මම හිතනවා පහුගිය NSL එකේ දක්වපු දක්ෂතා තමයි. ඉතින් අපි ගත්තොත් එයාගේ performance පොඩ හැමතිස්සෙම උඩට ඇවිල්ලා තියෙනවා bowling, batting, even in the fielding. So I think දැන් එයා proper all rounder කෙනෙක් වශයෙන් මම හිතන්නේ ලංකාවට ලොකු සේවයක් කරනවා. ඉතින් ඒක one day T20 වල පේනවා. ඉතින් මම හිතනවා එයාගෙන් ටෙස්ට් මැච් වලත් වැඩක් ගන්න පුළුවන් කියලා. ඉතින් අපි කතා වෙලා ඒ ගත ඩිසිෂන් එක හොඳයි කියලා හිතනවා එයාගේ ෆියුචර් එකට. Well, of course, it's, as I'm speaking always about the first inning. If we get runs on the first inning, huge runs on the first inning, so I think we can put pressure back on the opponent and get the 20 wickets back and win the test match. ඒ කියන්නේ ටොස් එක ලොකු ඉම්පෝටන්ස් එකක් තියෙනවද? මම එහෙම හිතන්නේ නැහැ. මොකද ගාල්ලේ වුණත් විකට් එක ෆ්ලැට් වෙලත් අපි ලකුණු පොඩි ප්‍රමාණයකින් තමයි ෆස්ට් ඉනිං එකේ අපිට අඩු වුණේ. ඉතින් මම හිතනවා අපි මුලින් බැට් කරොත් අපි ලොකු ලකුණු ප්‍රමාණයකට ගිහිල්ලා ඉතින් අර මම කිව්වේ වෙද එක වෙනස් වෙලා අපිට පේස් තුනක් ගහන්න වුණොත් අපි ඒ වාසියත් අරගෙන විකට් එක ඉක්මනට ගන්න පුළුවන් වුණොත් ෆෝර්ත් ඉනිං එකට යනකොට ගොඩක් වාසිදායක වෙනවා. left handers දෙන්නෙක් බැට් කරේ වෙලාවේ. So I think the best option was bringing the off spinner. So I think මම හිතන්නේ මම ඒක තමයි කරේ. ඉතින් මොකද
ඕනම කෙනෙක් දන්නවා පන්දුව එළියට දන් කරනවා ටිකක් අමාරුයි බැට්ස්මන් කෙනෙක්. ඉතින් ලෙෆ්ට් හෑන්ඩර්ස්ලා දෙන්න ඉන්නකොට මම බැලුවා ඕස්මිනකින් ඒ කියන්නේ මොකද ලොකු දංකවීමක් තිබ්බේ නැහැ ප්‍රභාත් ජයසූරියගේ. ඉතින් මම හිතනවා එයා ගත්තේ රයිට් හෑන්ඩ් එකේ විකට් එක. ඉතින් අපිට ඕන ජොබ් එක කරා. ඊට පස්සේ ඉතින් චේන්ජස් කරලා බලන්න වෙනවා විකට් එක ගන්න. නෑ මම හිතන්නේ ඒක වෙනස් වුණේ මම හිතන්නේ මමයි කමති වෙන්ඩසුයි අවසාන ඕවර් දෙකේ බැට් කරපු විදිහත් එක්ක අපේ අප්‍රෝච් එක පොඩ්ඩක් වෙනස් කරා. අපි ඇටැක් කරන්න ගත්තම යාළුවා තේරුණා විකට් එක ගන්න ඉච්චර ලේසි නෑ කියලා. ඉතින් අපි අර ගේම් එක වහන්න වගේ කියලා ඩිෆෙන්සිව් මයින්ඩ් සෙට් එකකින් සමහරට බැට් කරා නම් ඒගොල්ලෝ තව ඕවර් 3-4ක් ගහලා බලන්න තිබ්බා. ඉතින් අපි දෙන්න කතා වෙලා පොඩි වෙනසක් කරා. ඉතින් මම හිතනවා ඒක වැඩ කරා කියලා. They are an international side and they were performing, well in the last couple of series. So, the wickets like these, you have to get most of it. And Shanto and Mushi got it. But we took the early breakthroughs, 4-3 they were. And I think, they batted well and, they got the runs they needed and covered the game. Prabhat used to, play in spinning condition mostly. So I think the overspin we speaking about most, I think, Prabhat had more side spin on it, but he's working on the overspin as well, get the, not much turn, but get that bounce, get from the flat because Nathan Lyon bowling the same, the, side spin. So I think, he's speaking with the spin coaches and working on it.